හායි යාළුවනේ ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මම අද කිරිකොස් වෑංජනයක් හදන හැටි වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මුලින්ම කිරිකොස් කපාගෙන මේ විදියට ලූණු, කරපිංච, රම්පේ, අබ ටිකක්, සුදු ලූණු ටිකක් ලෑස්ති කරගන්න ඕනේ. ඔයාලට කිරිකොස් එක එක හැඩයට කපා ගන්න පුළුවන්. මම නම් කෑලි පුංචියට තමයි කිරිකොස් කපා ගත්තේ. ඉතින් මේ විදිහට ඔයාලා උකු පෝකිරි මේ විදිහට ලෑස්ති කරගන්න. උකු පෝකිරි අනිවාර්යෙන්ම කිරිකොස් එකට මාර රසක් ගේනවා. ඉතින් හොඳ පෝ ගෙඩියක උකු පෝකිරි ටිකක් අරගන්න. වැඩිපුර වතුර මිශ්‍ර කරන්නේ නැතුව උකු ගතියට ගන්න පෝකිරි ටික. ඉතින් මේ වගේ කොස් ඇටි ටික සුද්ධ කරලා තලාගෙන සුද්ධ කරගන්න. ඉතින් මෙන්න මේ ටික තමයි ඔයාලට ඕන කරන්නේ කිරිකොස් හදන්න. ඉතින් ඔයාලා පෝකිරි ටික සහ කොස් ඇටි ටික කොස් එකට දාන්න. දාලා ඊට පස්සේ ඔයාලා ඒකට ඕන කරන තුන පහ ටික දාගන්න. ඉතින් අනිවාර්යෙන් කිව්වා වගේ මේකට මිරිස් කුඩු දාන්න ඕනේ. මම නම් බැදපු මිරිස් කුඩු තමයි පාවිච්චි කරේ. ඊට පස්සේ ඔයාලා දාන්න ලුණු ටිකක්. ඉතින් බැදපු මිරිස් කුඩු මම නම් තේ හැන්දක් වගේ දාගත්තා. ඊට පස්සේ ලුණු දාන්න. ඊට පස්සේ අනිවාර්යයෙන්ම තුන පහ කුඩු දාන්න. තුන පහ කුඩු වලින් හොඳ රසක් එනවා මේ කිරිකොස් වෑංජනේට. ඉතින් ඔයාලගේ රස අනුව ඔයාලා ලුණු එකතු කරගන්න. ඊට පස්සේ මම නම් අමු තුන පහ කුඩුයි බැදපු තුන පහ කුඩුයි දෙකම පාවිච්චි කරා. ඉතින් අමු තුන පහ කුඩු විතරක් දාන්නත් පුළුවන්. බැදපු තුන පහ කුඩු අමු තුන පහ කුඩු දෙකම මම පාවිච්චි කරා මෙතනදී. ඉතින් මම බැදපු තුන පහ කුඩුත් දාගත්තා. අනිවාර්යෙන්ම ඔයාලා මේකට කහ දාන්න ඕනි. ඒ වගේම තමයි ගම්බිරිස් කුඩුත් දාන්න ඕනේ. මොකද ඒ කිරිකොස් එකේ සැර ගතිය ගන්න ටිකක් කිරිකොස් එක සැරට අපි හදා ගන්න ඕන නම් ගම්බිරිස් ටිකක් වැඩිපුර දාගන්න. ඉතින් එක එක්කෙනා හදන විදිහ අනුව වෙනස් වෙනවා. ඉතින් මම නම් ගම්බිරිස් කුඩුත් දාගත්තා. ඉතින් ඒ දාගෙන ඉවර වෙලා ඊට පස්සේ හොඳට ඔයාලා මේක කලවම් කරලා ඉවර වෙලා පෝකිරි ටිකක් දාලා හොඳට මේක කලවම් කරලා ලිපෙන් තියාගන්න තියෙන්නේ. ඉතින් ඔයාලා මේකට පෝකිරි දානකොට අනිවාර්යෙන්ම කිරිකොස් වලින් උඩට හිටින්න කිරිකොස් වැහෙන්නම වගේ පෝකිරි දාගන්න. කිරිකොස් එක හොඳට කොස් වලට හොඳට කිරි ටික උනලා හොඳට කොස් තැම්බිලා හොඳ කිරි රසක් එන්න නම් අනිවාර්යෙන් මේ විදිහට උඩට වෙන්නම පෝකිරි ටික දාගන්න ඕනේ. ඉතින් මම මේ තියෙන්නේ හොඳට කලවම් කරලා ලිපෙන් තියාගත්ත මගේ කිරිකොස් එක. ඉතින් දැන් මේ තියෙන කිරිකොස් එක ඉදුණාම බාන්න පාට හරිම රසන පාටක් තියෙනවා. දැන් කෑලි හොඳට ඉදිලා තියෙන්නේ. ඉතින් මම තව ටිකක් හොම්ම ලිපේ තියාගන්නවා කොස් ඇටි ටික තැම්බෙන්නත් එක්ක. ඉතින් හරිම සුවඳයි මේ වෙලාවේ කිරිකොස් එක. ඉතින් මේ විදිහට ඒ වගේම හොඳ රසක් තියෙනවා. හොඳ පාට හොඳ පෙනුමයි හොඳ සැර පාටක් පේනවා කිරිකොස් එකේ. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. කිරිකොස් හදන එක එක රෙසිපි තියෙනවා. හැබැයි මේකත් මේ විදිහටත් හරිම රසයි. මම හදන්නේ මේ විදිහට කිරිකොස් එක. ඉතින් අපි ඊට පස්සේ කිරිකොස් එක බාලා වෙනත් ඇතිරියකට තේ ටිකක් දාලා අපි ඉස්සෙල්ලාම අබ ටික රත් වෙන්න දාන්න ඕනේ. දැන් අපි හදන්නේ කිරිකොස් එකට ලුණු, රම්පේ, සුදු ලූණු, අබ බැදෙන්න දාලා ඊට පස්සේ ඒක හොඳට බැඳුනහම කිරිකොස් එකට දාලා කලවම් කරනවා. ඉතින් කිරිකොස් එක හරි ඉක්මනට ඉදෙනවා. හොඳට පෝකිරි දැම්මහම ඉක්මනින්ම කොස් ඉදෙනවා. ඉතින් දැන් අපි කිරිකොස් එක බාලා පැත්තකින් තියලා දැන් මේ ටෙම්පරාදු හදාගන්නයි හදන්නේ. ඉතින් මම ඒකට ලුණු ටිකක්, කරපිංචා, සුදු ලූණු, රම්පේ, අබ තමා දාගන්නේ. ඉතින් මේකට තවත් රසයි වේලිච්ච මිරිස් දානවා නම්. ඉතින් මගේ ළඟ වේලිච්ච මිරිස් නැති හින්දා මම මේ ටික තමයි ගත්තේ. ඉතින් දැන් මං මේ බැදිලා තියෙන ටික මේ කිරිකොස් වෑංජනේට දාගන්න හදන්නේ. දැන් හොඳට මගේ ලූණු, සුදු ලූණු, කරපිංචා බැදිලා තියෙන්නේ. ඉතින් දැන් මම ඒක කිරිකොස් වෑංජනේට දාලා
මේ විදිහට කලවම් කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති හොඳ පෙනුමක් තියෙනවා. වෑංජනය හරිම කන්න ආස හිතෙන හොඳ රස පාටයි. හොඳ රස පෙනුමක් තියෙනවා. ඒ වගේම තමා රසත්. ඉතින් හරිම සුවඳයි මේ වෙලේ. මාරම සුවඳක් එනවා කිරිකොස් එකේ. ඉතින් මම ටිකක් රස බැලුවා ලුණු එහෙම කොහොමද කියලා. හරි ගානට රසට ලුණුත් ගානට එකතු වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති හොඳට ලස්සනට කිරිකොස් වෑංජනේ හැදිලා තියෙනවා මේ වෙලේ. ඉතින් ඇත්තටම මේ වගේ කිරිකොස් වෑංජනයක් එක්ක බත් කන්න පුළුවන් වෙන කිසිම වෑංජනයක් ඕන වෙන්නේ නැහැ. ඒ තරම්ම රසයි ගුණයි. ඉතින් මේ වගේ තවත් රස වීඩියෝ එකක් අරගෙන එනකම් අදට මං ගිහින් එන්නම්. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.